ඔයාගේ බිස්නස් එකට ඔයාගේ මූණම පාවිච්චි කරලා AI වලින් මෙන්න මේ වගේ වීඩියෝ එකක් හදන විදිය තමයි අද පෙන්වන්න හදන්නේ. ඉතින් මේකට මම පාවිච්චි කරන්නේ Google එකේ තියෙන Omni කියන මොඩල් එක. ඉතින් ඔයාලා මේ වෙද්දි දන්නවා Gemini Omni කියලා මොඩල් එකක් ඇවිල්ලා තිනවා වීඩියෝ වලටම ටිකක් ෆේමස් මේ දවස්වල හැමෝම හොයනවා. ඉතින් මම කලින් වීඩියෝ එකක අතින් පෙන්වුවා කොහොමද මේකේ වැඩ කරන්නේ කියලා. අද පෙන්නනවා කැරක්ටර් එකක් බිල්ඩ් කරලා කොහොමද AI වීඩියෝ එකක් දක්වා ජෙනරේට් කරන්න කියලා. උදාහරණයක් විදිහට ඔයාගේ ෆේස් එක පුළුවන් අප්ලෝඩ් කරලා කරන්න, නැත්නම් ඔයාගේ යාළුවෙක්ගේ පුළුවන්, නැත්නම් ඔයා හදාගන්න අලුතෙන් ජෙනරේට් කරගන්න ඉමේජ් එකක්ම ඔයාගේ ප්‍රොඩක්ෂන් එක ඇතුළේ ඔයාගේ ප්‍රොඩක්ෂන් එකක් මොකක් හරි එළියට රිලීස් කරන එකම ෆේස් එකක් යූස් කරලා ඔයාලට පුළුවන් වීඩියෝස් ජෙනරේට් කරන්න මේ Omni මොඩල් එක හරහා. එතකොට මේකෙදි මතක තියාගන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. අර ප්‍රෝ වර්ෂන් වලට ලොකු chance එකක් තියෙනවා. ෆ්‍රී වර්ෂන් වලින් කරන්න පුළුවන්. නමුත් ලිමිට් එකක් තියෙනවා. ප්‍රෝ එකක් වලට ගන්න පුළුවන්. මේක තවත් ඔයාලට ලොකුවට දෙයක් කරන්න පුළුවන්. මේක හරහා ඔයාගේ බිස්නස් එකට තනියම වීඩියෝස් පවා හදා ගන්න පුළුවන්. ඒ ලුක් එකම ගන්න පුළුවන්. ඉතින් අර ඇවටාර් එකක් දාන විදිය මම ඉස්සරහදී පෙන්නන්නම්. දැන් මේ පෙන්නන්න හදන්නේ කැරක්ටර් එකක් බිල්ඩ් කරලා ඒ ඔයාගේ ෆේස් එකටම වොයිස් එකක් ඇඩ් කරලා ඒක දිගටම ඔයාලට යූස් කරන්න පුළුවන් විදියක් දෙන තමයි මම කතා කරන්නේ. අපි ගිහිල්ලා බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔන්න මම මේ වැඩේට පාවිච්චි කරන්නේ කම්පියුටර් එක. ඔයාලා මේක මොබයිල් එකකින් උනත් බ්‍රවුසර් එක හරහා මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් ඔයාලට ලේසි මේක කම්පියුටර් එකකින් කරගන්න ඕන. හරි. මුලින්ම මම සර්ච් කරගන්නවා Google Flow කියලා. ඔන්න මම මුඩම තියෙන මෙන්න මේ Flow වෙබ්සයිට් එකට යනවා Google එකේ තියෙන. එතකොට ඔයාලගේ first time නම් යන්නේ නැවත වතාවක් මතක් කරනවා. කලින් වීඩියෝස් බලනවා නම් ඔයාලට මේකේ idea එක තියෙනවා. first time බලන කෙනෙක්ට idea එක නැති හින්දා තමයි නැවතත් කියන්නේ. first time යනවා ඔයාගේ email එකෙන් ticks දෙකක් දාන්න තියෙයි. ඔයාලට sign in වෙන්න වෙයි ඔයාගේ email එකත් එක්ක. හරි. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන new project කියන එක තමයි මෙතනින් select කරගන්නේ. new project කියන එක select කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. මේකේ මෙන්න මේ side එකේ තියෙනවා බලන්න පුළුවන් ඔයාලට characters කියලා මෙන්න මේ වගේ දාලා පොඩි මිනිහෙක්ගේ icon එකක් දාලා. දැන් අපි කරන්නේ මෙන්න මේ icon එක click කරගන්නවා. click කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන prompt එකක් type කරලා ඔයාලටම කියලා face එකක් මෙතනින් generate කරගන්න පුළුවන් Nano Banana 2 එක හරි Nano Banana Pro model එක හරි use කරලා. උදාහරණයක් විදිහට ඔයාලගේ face එක ඔයාලට මේකට දාගන්න බෑ වගේ කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් ලංකාවේ වෙනම සහිත අවුරුදු 24ක 25ක තරුණයෙක්ගේ හෝ තරුණියකගේ image එකක් මට ඕනි කියලා හොඳ ලස්සන prompt එකක් ඔයාලා හදාගත්තොත් ඔයාලට පුළුවන් ඒ prompt එකෙන් එන image එක මේකට use කරලා ඒකට voice එකක් එකට add කරලා ඔයාලට දිගටම පාවිච්චි කරන්න. දැන් මම මෙතනදී හදන්නේ එහෙම දෙයක් නෙවෙයි. මම කරන්න හදන්නේ මගේම face එක මේකට add කරලා voice එකකුත් add කරලා ඒ character එක use කරලා video එක generate කරගන්න. හරි. දැන් මම කරන්නේ මම මෙතනින් ජෙනරේට් කරගන්න නැති නිසා මම කරන්නේ මෙන්න මෙතනින් අප්ලෝඩ් කියන එක ප්‍රෙස් කරලා මගේ ෆේස් එක මම මෙතෙන්ට ඇඩ් කරගන්නවා. එතකොට ඔයාලා මේකේ පැහැදිලි ෆොටෝ එකක් දෙන්න පුළුවන්. මම දැන් මෙතන නිකන් සෙල්ෆි එකක් ගත්ත ෆොටෝ එකක් තිබුණා. මම ඒක තමයි දැන් මේ Omni එකට මේ කැරක්ටර් එකට මම මේ විදිහට අප්ලෝඩ් කරගන්නේ. ඉතින් ඒකෙදි ඔයාලා නිකන් ඔයාලට පුළුවන් වගේ ෆේස් එක විතරක් එන විදිහට ගන්නත් පුළුවන්. දැන් මම මේක නිකන් අර ටිකක් ෆුල් කවර් මේ පේන්න තමයි ෆොටෝ එක අරගෙන තියෙන්නේ. ඒක ඔයාලට කැමති විදිහට ඒක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් එනවා ඊළඟ ඔප්ෂන් එකේදී. ඊට පස්සේ එතන මුකුත් ඔයාලට වෙනම ඇඩ් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතන තියෙනවා select voice කියලා. ඉතින් ඔයාලට මෙතන ඕන නම් ඇඩ් කරගන්න පුළුවන්. නමක් ඔයාලට මම මෙතන නිකන් හොයාගන්න ලේසියට මම මෙතන රම්දි කියලා දාගෙන මෙතන select voice කියාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් පුළුවන් ඔයාලට මේ පොඩි voice මේ විදිහට ටෙස්ට් කරලා බලන්න පුළුවන්. Hi there. දැන් මෙතනින් පුළුවන් අපිට මේ female ද male ද කියලා voices තියෙනවා ගොඩාක් තියෙනවා. ඉතින් ඉස්සරහදී මම හිතන විදිහට අපේ voice එකත් මේකට දීලා ඒ voice එකම දාන්න පුළුවන් level එකට මේක develop වෙයි කියලා මට නිකන් හිතෙනවා. දැන් මේ වගේ දේවල් එනවා කියලා කියන අනිවාර්යෙන් ඒක අනිවාර්යෙන් එන්න ඕන දෙයක්. ඉතින් මේකේ තියෙනවා මෙන්න මෙහෙම voice කීපයක්. මම දැනට මෙන්න මේ උඩම තියෙන male voice එකක් play කරලා දාගන්නවා. We're introducing a new feature where I ඊට පස්සේ කරන්න ඕනේ මෙතනින් add to characters කියන මෙන්න මේක ක්ලික් කරගන්න. දැන් ඔන්න add වෙලා තියෙන මේ මගේ face මේ photo එකට මෙන්න මේ කියන voice එකෙන් තමයි generate වෙන්නේ. ඊළඟට මම generate කරගන්න videos වල. හරි. ඊට පස්සේ මෙතනින් done කියන button එක press කරගන්නවා. හරි. දැන් ඔන්න මගේ character එකක් build වෙලා අවසන්. දැන් අපි බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා. මම මේ වීඩියෝ එක ගොඩක් හැදෙන නිසා මම පොඩි prompt එකක් හදාගත්තා. මම ඒ prompt එක දාන්න කලින් මෙතනින් shift එකත් එක්ක ඇට් එක මෙහෙම මේ ප්‍රෙස් කරපු ගමන් මෙන්න මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් පුළුවන් ප්ලස් මාක් එක ප්‍රෙස් කරලත් මේ වින්ඩෝ එක ගන්න. හරි. ප්ලස් මාක් එකෙන් ඔන්න මම ගන්නවා. එතකොට මෙතනදී තියෙනවා image කියලා තියෙනවා, character කියලා තියෙනවා. මේක පැටලෙනවා නම් මෙතන characters කියන එකට ගියාම ඔයාලට අර අවසානට හදාගත්ත character එක ගන්න පුළුවන්. මෙතනින් ඒක select කරගන්න. දැන් ඔන්න character එක මෙතෙන්ට type කරන තැනට ඇවිල්ලා තියෙනවා. දැන් මගේ අර prompt එක මම copy කරගෙන දීලා මම ඒක දැනට paste කරගන්නවා. ඔන්න ඔහොම තමයි මේක එන්නේ. හරි.
දැන් ওই විදිහට ආවට පස්සේ මම මෙතනදී මේ පොඩි වචන ටිකක් දාලා තියෙනවා මේ ඇඩ් එකක් පොඩි කන්ටෙන්ට් එකක්. ඔයක දැම්මා. ඊට පස්සේ මෙතනින් අපි settings වලට ගිහිල්ලා මෙතනින් හදා ගන්නවා. ඔයාලට මතක ඇති මම මේක කලිනුත් කියලා දුන්නා. මෙතනින් ඔයාලා මේක credits ගන්න ඔයාලට free version වලදී හම්බ වෙන විදිය ගැන ඔක්කොම මම කලින් videos වල දාලා ඇති. අනිවාර්යෙන් බලන්න මේ දේවල් ටික. මම මේක මෙන්න මෙහෙම generate දෙනවා. අපි බලමු කොයිතරම් දුරට සාර්ථකව මගේ face එක අරගෙන කොයිතරම් දුරට සාර්ථක වීඩියෝ එකක් අපිට ලබා දෙයිද කියලා බලමු output එකත් එක්ක. එතකොට ඊළඟ දවසේ මම ආයෙ කතා කරනවා avatar එකක්. ඒ කියන්නේ අපේ mobile එක හරහාම අපේ face එක පුළුවන් තරම් identify කරගෙන scan කරලා අපිට පුළුවන් තවත් හොඳ real output එකක් ගන්න. අපි ඒක තව දවසක් කතා කරමු. දැන් බලමු මේ විදියට කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා අපේ වීඩියෝ එක. හරි මම මේකෙදී අර pro version එකක් use කරන්නේ. ඉතින් අර free version එකේදී ඇත්තම කියන්න ඕනේ ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඔයාලා ලොකු දෙයක් කරන්න try කරන කෙනෙක්ට. හරි අපි බලමු output එක කොයි වගේ දුරට සාර්ථක වෙයිද කියලා. ඔන්න මගේ output එක දැන් ඇවිල්ලා තියෙනවා. අපි බලමු කොයිතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද මගේ face එක use කරලා කියලා බලමු play කරලා. ඔයාගේ ව්‍යාපාරයටත් ස්මාර්ට් කාඩ් එකක් හදාගන්න. දැන්ම පිවිසෙන්න ecards.lk එකට. ස්මාර්ට් කාඩ් එකක් ඔයාගේ ව්‍යාපාරයටත් ස්මාර්ට් කාඩ් එකක් හදාගන්න. දැන්ම පිවිසෙන්න ecards.lk එකට. ඔයාලට පේනවා ඇති මගේ face එක මේ විදියටම use කරලා ක්‍රියේටිව් විදියට වීඩියෝ එක දීලා තියෙනවා. ඉතින් දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් ඔයාගේ face එක ඔයාලට කැමති විදියට මේකත් එක්ක පාවිච්චි කරලා ඔයාගේ වීඩියෝස් ඔයාගේ බ්ලොග් එකක් වුණත් මේකෙන් හදා ගන්න පුළුවන්. හැබැයි pro version එකක් ඔයාලට ගන්න වෙනවා. ඒ වගේ ලොකු වැඩක් කරනවා නම්. ඉතින් ඔයාට ඔයාගේ production එකක් දැන් මේකට ඔයා මොන හරි cam beam එකක් හදනවා නම් cake එකක් හදනවා නම් ඇඳුමක් මොකක් හරි ඉතින් දැන් ඔයාගේ ඇඳුම dress කරගෙන උනත් ඔයාලට මේක present කරන්න පුළුවන්. ඇත්තටම මම ඒව ඉස්සරහදී පෙන්නන්නම් clips විදියට හදලා කොහොමද කරන්න කියලා. ඉතින් ඔන්න පොඩි අදහසක් දුන්නා Tamanට තමන්ගේ face එක ඇත්තටම real කතා කරන්න අපහසු වෙන වීඩියෝ එකකට ඔයාලට පුළුවන් දැන් මෙන්න මේ වගේ omni model එකක් පාවිච්චි කරලා ඔයාගේ face එක දිගටම maintain කරගෙන ඔයාගේ page එක ඔයාගේ YouTube එක ඔයාගේ TikTok එක manage කරගෙන ඔයාගේ sale එකත් ඔයාලට හදාගෙන යන්න පුළුවන්. ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් එක්ක මම අරන් එන ඊළඟ පාර avatar එක මම ගේන උඩරිම try කරනවා. මේකත් try කරගෙන යන්න. ඔයාලා මොන හරි clip එකක් generate කරොත් අනිවාර්යෙන් comment එකකින් දාගෙනම යන්න.